ගොඩක් දෙනෙක්ට ගොඩක් වැදගත් වෙන ඇප් එකක් ගැන රිවිව් වීඩියෝ එකක් ගෙනාවා. ඔයාලා තාමත් සින්දු අහන්න යූස් කරන්නේ ඇඩ්ස් එක්ක Spotify හරි YouTube Music හරි නම් අදම මම ඔයාලට ඇප් එකක් ගෙනාවා. මේ දෙකටම වඩා ගොඩක් ෆීචර්ස් තියෙන සුපිරි ඇප් එකක්. මේක සම්පූර්ණයෙන්ම 100% ෆ්‍රී. ඒ වගේම සම්පූර්ණ ඇඩ්ස් වලින් තොරයි. ඒ වගේම මේකේ YouTube Music සහ Spotify දෙකටම වඩා ෆීචර්ස් අපිට බලා ගන්න පුළුවන්. මේක Android සහ Apple දෙකටම සපෝට් කරනවා. ඒ වගේම මේකේ Spotify එකටත් වඩා සින්දු අපිට බලා ගන්න පුළුවන්. මොකද මේකේ යූස් කරන්නේ YouTube APIs. ඒකෙන්ද YouTube එකේ බලා ගන්න පුළුවන් හැම සින්දුවම අපිට මේ ඇප් එක හරහා බලා ගන්න පුළුවන්. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු මේ ඇප් එක මොකද්ද? ඒක කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ? සහ මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා. අපි එහෙනම් වීඩියෝ එකට ගිහින් බලමු. හරි මුලින්ම ඔයාලට ඔයාලා iPhone එකක් නම් යූස් කරන්නේ App Store එකට යන්න පුළුවන්. App Store එකට ගිහින් Utify කියලා ඇප් එකක් තියෙනවා. ඒක සර්ච් කරගන්න ඕනේ. සර්ච් කරලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ විදියට. ඔයා Android phone එක නම් පාවිච්චි කරන්නේ ඔයාගේ Play Store එකට ගිහින් මේ විදියට Utify ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ වගේ හොඳ රේටින්ග්ස් තියෙනවා 4.7. හරි ඊට පස්සේ මුලින්ම ඔයාගේ මෙතන නම එන්ටර් කරන්න තියෙනවා. ඊට පස්සේ මෙතන get started දෙනවා. ඊට පස්සේ ඔයාගේ region එක select කරන්න තියෙනවා. මේක දැනට ශ්‍රී ලංකා නැහැ. ඉස්සරහට එන්න පුළුවන්. මම දැනට ශ්‍රී ලංකා නැති හින්දා ඉන්දියා select කරනවා. ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට මේක simply use කරන්න පුළුවන්. මේ විදිහට search කරන්න පුළුවන්. මම දැනට තියෙන අලුත්ම සින්දුව search කරලා ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට YouTube එකේ YouTube Music දෙකේ මේ විදිහට tab දෙක පෙන්නනවා. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මෙච්චර කල් Spotify use කරේ. Spotify එකට වඩා මට හිතෙනවා මේක හොඳයි කියලා. මොකද Spotify එකේ සමහර සින්දු නැහැ. ඒත් මේක YouTube API නිසා YouTube එකේ තියෙන හැම සින්දුවම මේකේ තියෙනවා. මේ විදිහට ඔයාලට ඔයාලා කැමති සින්දු ඔයාලගේ playlist එකකට add කරගන්න පුළුවන්. මෙතන බලන්න පුළුවන් YouTube එකේ සින්දු. මෙතන ඉස්සරහට අප්ඩේට් එකකින් ශ්‍රී ලංකාව එන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ශ්‍රී ලංකාවේ සින්දු මුලින්ම සජෙස්ට් වෙනවා. මෙතන එකම ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට මුලින්ම සජෙස්ට් වෙන්නේ නැති එක ශ්‍රී ලංකන් ඉන්දියා කියලා දුන්නාම ශ්‍රී ලංකන් songs suppose සජෙස්ට් වෙන්නේ නැහැ. ඉන්දියන් වල ට්‍රෙන්ඩින් ඒවා තමයි මෙතන සජෙස්ට් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙතන තව පුළුවන් ඔයාලගේ තියෙන YouTube playlist එකක් මේකට add කරගන්න. ඊට පස්සේ YouTube playlist එකක් ඔයාලගේ local එකේ save කරලා තියෙන සින්දු list එකක් මෙතෙන්ට add කරගන්න පුළුවන් play වෙන්න.